වෙල්ලමුල්ල වයිකාල් ප්‍රදේශයේ කිලෝමීටර් 2ක දිගක් සහ කිලෝමීටර් 1.5ක පළලකින් යුත් ප්‍රදේශය නව යුදමුක්ත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. මේ අනුව ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පැමිණෙන ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අනුව LTT ත්‍රස්තවාදීන්ද කිලෝමීටර් 2.5කට පමණ සීමා වී ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි. මීට පෙර නම් කරන ලද විශේෂ ආරක්ෂිත කලාපය එම කලාපය තුළ ප්‍රාණාපකරුවන් වශයෙන් රඳවාගෙන ඇති සාමාන්‍ය වැසියන් LTT ත්‍රස්තවාදීන් රඳවාගෙන ඇති සාමාන්‍ය වැසියන් එක්රැස් වී ස්ථාන සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සහ දැනට එම ප්‍රදේශය තුළ පවතින තත්ත්වයේ සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එම විශේෂ ආරක්ෂිත කලාපය වෙනස් කිරීමකට ලක් කරලා තියෙනවා. ඒ අනුව කාර්යාල මුල්ලේ වයිකාල් දකුණු ප්‍රදේශයේ සිට වෙල්ලමුල්ල වයිකාල් ප්‍රදේශයේ ඇතුළුව කිලෝමීටර් 2ක් පමණ දිග භූමි ප්‍රමාණයක් සහ කිලෝමීටර් 1.5ක් පමණ පළල භූමි ප්‍රමාණයක් නැවත විශේෂ ආරක්ෂිත කලාපයේ හැටියට නම් කරලා තියෙනවා. ඒ අනුව එම විශේෂ ආරක්ෂිත කලාපය තුළ කිසිම අවස්ථාවක මෙහෙයුම් සිදු කිරීමක් සිදුවන්නේ නැහැ. තවදුරටත් හමුදා බටපිරිස් අනෙකුත් ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා. ඒ සමගම ප්‍රාණාපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් වලත් හමුදා බටපිරිස් දිගටම ඒ කාර්යයේ නියැලී සිටිනවා.